හායි ළමයි. ඔන්න ඉතින් අද අපි යන්න හදන්නේ සීතාවක බොට්නිකල් ගාඩන් එකට. අපි උදේ 8ට විතර ගෙදරින් පිටත් වුණා. ඒක නිසා අපිට උදේ කෑම බස් එකේදීම ගන්න වුණා. අපි නම් ගියේ පාදුක්කට ගිහිල්ලා පාදුක්ක අවිස්සාවේල බස් එකේ. ටික අවිස්සාවේලට ලං වෙද්දී ඒ පැත්ත මාරම ලස්සනයි. මේ වීඩියෝ එකට මෙහෙම පෙවුනට ඇත්තටම ඇස් දෙකට ඒ වීඩියෝ එක දැක්කහම මාරම ලස්සනයි. හුළඟට කොණ්ඩ විනාශ වුණත් කමක් නැහැ කියලා හිතාගෙන අපි දෙන්නත් එක්ක ෂටල් එක ෆුල් ඕපන් කරගෙන ගියේ. නැත්තම් ඉතින් ලස්සන බලා ගන්න බෑනේ ළමයි. ඔයාලට පේනවද ළමයි මේ ගස් වල රබුටන් තියෙනවා නිකන් මල් පිපිලා වගේ. ඒ දිගටම තියෙනවා එහෙම රබුටන් ගස් යායක්. ඒව දිහා බල අපි හූල්ල ගියේ. ඉතින් ඔහොම වටේ පිටේ ලස්සන බල අපි පාක් එකට ගියා. ඔන්න අපි ආව සීතාවක බොට්නිකල් ගාඩන් එකට. ළමයි අපිට මාර වැඩක් නෙවෙයි අපිට අපේ අයිඩියා එක ගෙනියන්න අමුතුකුණා ඇත්තටම. එතනින් ඇතුළට යන්න දුන්නේ නැහැ. ඊට පස්සේ වෙලාවට අපේ අම්මත් එක්ක ගිය නිසා මේ අම්මා කියලා අම්මව පෙන්නලා ඊට පස්සේ අපිට ඇතුළට යන්න දුන්නේ. ඉතින් ඔයගොල්ලොත් එතනට යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලගේ අයිඩියා එක අනිවාර්යයෙන්ම අරගෙන යන්න. ඇත්තටම ඇතුළට යන්න මාරම ලස්සනයි ළමයි. අපි ඉතින් කියව වටේ ලස්සන බල යනවා. ඇත්තටම මට මෙහෙම ගමනක් යනකොට එපාම වෙන වැඩේ තමා ගෙනියන බඩු ටික උස්සන් යන එක. අපි ඉතින් මේ ලස්සන ෆොටෝස් ටිකක් ගන්න ලස්සන ලොකේෂන් ටිකක් හොය යන ගමන් ඉදියේ ඒත් වැඩේ කියන්නේ අපි වෙලාවටම වහින්න ගත්තා. ඒ වුණාට වහිද්දි හරි ලස්සනයි යන්නේ. කොහොම හරි ගොඩක් වෙලා වැස්සනා පොඩ්ඩයි වැස්ස. ඒක නිසා ඉතින් අපි ආයේ ඇවිදින්න පටන් ගත්තා. මේ ඉන්න මගේ ආදරණීය මිතුරියක්. මේ ඉන්නේ අපි මල්ලි. අපි ඉතින් ෆොටෝස් ගන්නවා වීඩියෝස් ගන්නවා. ඒ අර වෙන වැඩක් තිබ්බේ නැහැ. අනේ වතුර හරිම සීතලයි. ඇත්තටම ඕනම මිනිසෙක්ට තමන්ගේ හිත නිදහස් කරගන්න හරිම නිදහසේ ගිහින් එන්න පුළුවන් තැනක් තමයි මේ පාක් එක. මේ වගේ තැනක ඇවිදිනකොට හිතට මාරම සනීපයි ළමයි. තමන්ගේ ආසම කෙනා එක්ක මේ වගේ තැනක යනකොට ඉතින් ඒක වෙනමම හැඟීමක්. ඉන්න විකාර කියව යන අපි දෙන්න. ආදරණීය බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වුණාම මේ වගේ කැපකිරීම කළ ෆොටෝස් අරගෙන දෙන්න ඕනේ. මේවා ඇවිල්ලා යුතුයකම්. කැරකුනේ වැරදි පැත්තට ගිහලා පස්සේ තමයි අපිට මතක් වුනේ. ඒ අවුරුද්දට අපි ප්‍රේමයෙන් වෙලී සිටි අවස්ථාවකි. හරි ඒ කොටස් ඉවරයි. දැන් ඊළඟට අපි යනවා ආයෙ බලන්න මේ ඉන්නේ අපි උඩම view point එකේ. එතනට යන්න චුට්ටක් ඇවිදගෙන යන්න ඕනේ. හැබැයි ළමයි මාර අමාරුයි පොඩ්ඩක් ඇවිදගෙන යන්න ගියාම.
ඇත්තට මේ හරියනම් ඇවිදගෙන යද්දි නිකන් කැලයක් නැත්නම් යනවා වගේ. ළමයි අපි ගිය අඟහරුවාද දවසක ඒ නිසා සෙනඟ ගොඩක් හිඳියේ නැහැ. සමහර විට සෙනසුරාදිට වගේ දවස්වල නම් සෙනඟ ගොඩක් ඇති. මේ ඉස්සර වෙලා යන්නේ අපේ අම්මා යව හොයාගන්නවත් නැහැ. එයා අපිට කලින් ගිහින් ඉවරයි. ළමයි එතන රෝස මල් වෙනක් තිබ්බ මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. අනිත් එකේම රෝස මල් ගොඩක් තිබ්බෙත් නැහැ. මේ වෙලාවේ නම් අපි කන්න තැනක් තියනවද කියලා හොය හොය තමයි ගියේ. මේ හරිය කිසිම කෙනෙක් ඉඳියේ නැහැ අපි විතරමයි ඉඳියේ. අපි නම් ළමයි ගෙදරින් ඉඳන්ම කෑම හදාගෙන තමා ගියේ. මොකද එතන කැන්ටින් එකක් තියනවද කන්නේ කොහොමද කිසිම විස්තරයක් හරියට දන්නේ නැති නිසා. ඒ වුණාට එතන කැන්ටින් එකක් තිබුණා. අපි ඉතින් කන්න තැනක් හොයාගෙන කාලා බීලා ආයේ ඇවිදින්න පටන් ගත්තා. ඔන්න ඊළඟට යන්නේ මම ආසම තැනට. අනේ මේ හරිය දැක්කම මට පිස්සු වගේ. මම ඒ පාක් එකේ ආසම තැන තමයි මෙතන. මේ ඉන තාරාව දෙන්න මිනිස්සු ළඟට ඇවිල්ලා කෑම ඉල්ලනවා. මං හිතන්නේ ඒගොල්ලෝ කලින් කාලා පුරුදු වෙලාද කොහෙද. අනේ තාරාව දෙන්න බය නැතුව මිනිස්සු ළඟට යනවනේ. මාව ලස්සනට පේනවද කියලා බලන්නේ. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් එකකුත් කකා අපේ අම්මයි මල්ලි හංස බෝට්ටු පදින හැටි බල බල ඉඳියා. ඒ දෙන්නත් එක්ක අත වනවන බෝට්ටුව පදිනවා. ඒක බලන්න ගිහලා මටත් ආස හිතුණා හංස බෝට්ටු පදින්න යන්න. ඊට පස්සේ මම පස්සේ එක දුවලා ගියා හංස බෝට්ටු පදින්න ටිකට් එකක් ගන්න. එක්කෙනෙක් නම් කලින් වෙච්ච දෙයක් නිසා බෝට් එකේ යන පොඩ්ඩක් බයෙන් ඉඳියේ. කොහොම හරි මම වගේ දිරිය කාන්තාවක් එහා පැත්තේ ඉඳි බය වෙන්න එපා කියලා මං කියලා එක්කන් ගියා. අනේ ස්කර්ට් එකක් ඇඳගෙන එක පදින්න හරිම අමාරුයි. මම මගේ ස්ලිපර්ස් දෙකක් ගලවලා තමයි පදින්න ගත්තේ. අනේ කැදි මාර සනීපයි සනීප හුලගක් එනවා. බෝට් එක නතර කරලා ටික වෙලාවක් ඉන්න හිතෙනවා. කකුල් දෙකට නම් මාර සනීපයි. එහෙම කිව්වට මම බෝට් එක වැද්දේ නෑ. මම හොර කළා. පස්සේ ඉතින් ඒක අහු වුණා. අන්තිමට මම හොරට පදිනවයි කියලා මට ටික වෙලාවක් තනියෙන් බෝට් එක පදින්න වුණා. ඒත් මං එහෙම හිතලා හොර කළේ නෑ ළමයි. අපි දෙන්න එකට පළවෙනි පාරට තමයි මෙහෙම හංස බෝට් එකක යන්නේ ඉතින්. ඒ එක්ස්පීරියන්ස් ඒ මෙමරීස් ඒවා ඉතින් හරි ලස්සනයි.
මේ පැත්තේ බස් හැමතිස්සෙම වැඩ කරන්නේ නැහැ ළමයි. ඒවා ටයිම් එකකට තමයි වැඩ කරන්නේ. ඉතින් අපිට 2:00ට එතනින් යන්න ඕනා ඊළඟ බස් එක 2:00ට එනවා කිව්ව නිසා. නැත්තම් ආයෙ බස් එකක් තියෙන හවස 5 විතර වෙලා කිව්වා. අපි ඉතින් හංස බෝට්ටු පැදලා ඉවර වෙච්ච ගමන්ම ටක් ගාලා එළියට ගිහිල්ලා 2:00ට අපේ බස් එක ආවා. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ගියා. ඉතින් අපේ සීතාවක ගමන ඉවරයි. ඉතින් මෙච්චර වෙලාවක් අපේ වීඩියෝ එක බලපුවාට ගොඩාරියක් ස්තුතියි. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you. Bye ළමයි.